මොනවාගේ ආදරය ලැබිලා ආදරේ අපි දැන් ඔක්කොම පටවන ගමන් ඉන්නේ මේ ඔක්කොම වෙන් කරන ගමන් ඉන්නේ අපි හඳුන්නේ අපිට මොනවද මේ වෙලාවේ ඕන වෙන්නේ දැන් ඇත්තටම දකුණේ අයට දැන් අපි පළාත් හැටියට ගත්තොත් දකුණේ අයට කියන්න තියෙන්නේ අපි ආවේ ලොරි 4-5 පුරව ගන්න වැඩේ අද්දි තේරුණා පැය 3-4 අපි වැඩේ කරගෙන යනකොට අපිට පැය 3-4 යනකොට තේරුණා සාමාන්‍යයෙන් ලොරි 10-15 පණී කියලා. ඊයේ දවල් වෙනකොට තේරුණා ලොරි 25-30 මට්ටමට වදී කියලා 30 නෙවෙයි ලොරි 35ක් විතර පුරවන්න තිබුණා. මට අමාරුයි මම ලයිව් ටික දිගටම ගහගෙන ආවා. හොඳටම හෙම්බත් වෙලා හිටියේ ඒකත් එක නතර කරා. ඒ වගේම නුවරින් 4 වටින් කෝල් එනවා හැමදෙරෝනේ ඉක්මනට පුළුවන් තරම් වතුර සහ මේ වියලි ආහාරය වන්න කියලා. ඒකත් එක්ක අපි එකතු කරලා තියෙන ටික අපි ගාව තවත් තියාගෙන ලොරි රස්තියාදු වෙන එක තේරුම් ගන්න නැති නිසා ලොරි 26ක් එකතු වෙච්ච වෙලාවේ අපි රෑ 2:00මාරට වැඩේ නතර කරලා එහෙම ලොරි ටික අරගෙන හරවගෙන ආවා බටහිරට බස්නාහිරට. කඩවත මේ ටික පැක් කරලා අපි අද රෑ පිටත් කරනවා හෙට දවස තුලදී කඳුකරේ අසරණ මිනිස්සුන්ට බෙදලා දෙන්න. ඒක අංක 1. ඒ අනුව බස්නා දකුණු පළාතේ ඔබ අපි වෙනුවෙන් බාණ්ඩ මේ වෙනකොට එකතු කරලා දෙන්න බැරි වුණා ඒ කනස්සල්ලෙන් ඉන්නවනම් බය වෙන්න එපා. අපිට අනවශ්‍ය නිසා හරි ඔබේ දේ නොසලකා හැරීමක් මොකොත් නෙවෙයි. තේරෙන්නේ නැති උදේ පාන්දර පටන්ගෙන රෑ 2 වෙනකන් දවස් දෙකක් මම දිගටම ලයිව්. විනාඩි 10යි ස්පේස් තියෙන්නේ ආයෙ ලයිව්. එක දිගට කෑ ගහගෙන උගුරේ තත්ත්වය තේරෙනවා. ඒකත් එක්ක ඔබේ සබන් කැටේ වුණත් වටිනවා. අපේ වීඩියෝ වල දකින්න ඇති පොඩි දරුවෝ අහිංසක අම්මලා තාත්තලා අරගෙන ආපු පුංචි සබන් කැටේ පවා අපි වීඩියෝ එකේ ලස්සනට පෙන්නලා මේ වැඩේ මිනිස්සුන්ගේ මේ පරිත්‍යාග බොහොම ආදරෙන් අපි වැළඳගත්තා. ඉතින් ඔබේ පරිත්‍යාගයේ වටිනාකම දන්නවා. මගේ අතින්ම බාර ගන්න ඕන නිසා නැත්නම් අපිට ලොරි එහෙට මෙහෙට එවලා පොඩි වැඩක් ලොරි 100ක් කොට දාගන්න එක. හැබැයි ඔයාලා ළඟට මමම එන්න ඕනේ. ඔයාලගේ පරිත්‍යාග මගේ අතටම ගන්න ඕන නිසා අපි ආවා ලොරි 26 අරගෙන. තව දවස් 3කින් දකුණට ආයෙත් අපි එනවා ඉක්මනින්. දකුණේ මේ වෙනකොට බාන්න එකතු කරපු අය තව එකතු කරන්න. එකතු කරලා නැති අය එකතු කරන්න පටන් ගන්න. ලොරි 50ක් විතර අරගෙන තව දවස් 2කින් ආපහු දකුණට අපේ ටීම් එකත් එක්ක මම බහිනවා. ඒක අංක 2. ඊට පස්සේ මේ වෙලාවේ දැන් පේනවා ඇති රන්මුතුගල විහාරේ දා ඔල්ලු ගෙඩි වලින් පිරීලා ගියපු සමාජ මාධ්‍ය වැඩමුළුවෙන් ඔල්ලු ගෙඩි වලින් පිරීලා ගියපු මේ ශාලාව අද වෙනකොට මොන මට්ටමේද තියෙන්නේ මේ වෙලාවේ හාල් ගොඩවල්. මේ ඔක්කොම දකුණේ මිනිස්සු පරිත්‍යාග කරපු දේවල්. ඉතින් මේ වෙලාවේ බස්නාහිර ජනතාවට මතක් කරනවා කඩවත ඊට පස්සේ කොළඹ ගම්පහ කළුතර දකුණේ අය හරි කමන්නේ. දැන් ඔන්න හාමුදුරුවරු දකුණෙන් ලොරි 4ක් විතර පිටත් වෙනවා Taman එකතු කරපු බඩු අරගෙන කඩවතට එන්න හැමෝම ආරාධනා කරනවා දකුණේ අය ඒ වගේම බස්නාහිර අය පුළුවන් හැමෝම පුළුවන් උපරිම ප්‍රමාණයක් බඩු අරගෙන අද රෑ 7ට අපි එහෙම තමයි පටන් ගන්නෙ. රෑ කී වෙයිද දන්නේ රෑ 7ට වෙනකන් කඩවත රන්මුතුගල මහ විහාරය Google search කරන්න ලොකේෂන් එනවා. නැත්නම් මේ page එකට message එකක් දාලා අහගන්න WhatsApp link කරලා තියෙනවා message කරලා අහගන්න. රන්මුතුගල විහාරයට කඩවත අවට සහ බස්නාහිරයි දකුණේ පුළුවන් හැමෝම වියලි ආහාර ද්‍රව්‍ය සහ පානීය ජලය සනීපාරක්ෂක ද්‍රව්‍ය අපිට පුළුවන් උපරිම ප්‍රමාණයක් අද සවස් වෙනකොට ඉක්මනින් අරගෙන එන්න කියලා ආරාධනා කරනවා. ඒක අංක 3. අංක 4 අද රෑ 10 වෙනකොටවත් නැත්නම් මධ්‍යම රාත්‍රියේ හරි පාන්දර 1-2 වෙද්දී හරි try කරනවා. අපි මේ පාර්සල් ඔක්කොම දැන් පැක් කරනවා. ආරාධනා කරනවා සඳගිරිසෑ බස්නාහිර කොල්ල කෙල්ලෝ ටික වැඩමුළුවට ආපු කොල්ල කෙල්ලෝ ටික බහින්න රන්මුතුගල විහාරයට තරුණ අය පැකින් වැඩේට. මේවා පාර්සල් කරන්න උදව් වෙන්න. ඒ වගේම අපිට ලොරි ඕන වෙනවා 20ක් 25ක් මේ බඩු අද රෑ නුවරට අරගෙන යන්න හෙට බෙදන්න. ලොරි දෙන්න පුළුවන් අයත් ඉක්මනින් අපේ මියු page එකේ ඇඩ්මින්ට WhatsApp message එකක් දාන්න පුළුවන් හැමෝම ඉක්මනින් ලොරි දෙන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා. ඒ වගේම පුළුවන් හැමෝම බඩු අරගෙන ඉන්න ඉක්මනට කඩවත රන්මුතුගල විහාරයට කියලා ආරාධනා කරනවා. දකුණේ අය බාන්න එකතු කරන්න මුළු දකුණම ආවරණය කරන්න ආපහු අපි එනවා කියලා මතක් කරනවා. අනිවාර්යෙන් ඉතින් ඔන්න අපේ යුතුයකම අපිට කරන්න ඕනේ. ඒ කියන්නේ අපේම මිනිස්සු අහිංසක මිනිස්සු අසන්න වෙලා ඉන්න වෙලාවේ ලොරි ඇත්තටම අවශ්‍යයි. වියලි සලාක අවශ්‍යයි. අපේ ආම්දුරුකෝ විදිහටම මෙතන ගොඩාක් පිරිස දවස් 2-3ක් නිදි නොබලා ඉන්නවා බලාගෙන මෙතන උදව් කරන්න බලාගෙන. ඉතින් මෙතනට එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න අපේම මිනිස්සුන්ට උදව් කරන්න අපේම මිනිස්සු අවතන් වෙලා ඉන්න මිනිස්සුන්ට ඔයත් එන්න ඇවිල්ලා ඔයාලට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න අපිත් එක්ක එකතු වෙලා.